මීට අවුරුදු දෙකකට වගේ කලින් ලංකාවේ විපක්ෂයක් තිබුණා. ඒ විපක්ෂය කොච්චර ප්‍රබලයිද, ඒ විපක්ෂය කොච්චර ජනතාවාදී විදියට රඟපෑවද කියලා කියනවා නම් ඒ කාලේ ජනතාවගේ ප්‍රශ්න විසඳුවට විසඳුවේ නැහැ. කිසිම ඒ කාලේ හිටපු විපක්ෂය හැම ආණ්ඩුවකටම, හැම ක්‍රියාකලාපයකටම, හැම ව්‍යාපෘතියකටම, හැම අයවැයකටම, රජයක් විසින් කරගෙන යන හැම සංවර්ධන ව්‍යාපෘතියකටම, විදේශයන් එක පවත්වාගෙන ගියපු හැම සම්බන්ධතාවයකටම, රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට හැම දෙයකටම විරුද්ධ වුණා මිසක විපක්ෂයක් විදියට ජනතාව වෙනුවෙන් කරපු දෙයක් නෑ. නමුත් ඒ කාලේ විපක්ෂයක් තිබුණා. ගෙදර ගෑණි තමන් එක්ක නිදියන්න ආවේ නැති වුණාම ඒකටත් වග කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ වගේ බොහොම වේදනාවෙන් කෑ ගහපු අඬෝ වැඳියා තියපු විපක්ෂයක් තිබුණා. දැන් මීට අවුරුදු 1කමාරකට විතර කලින් සියවස් ගණනාවක් තිස්සේ බොහොම පෙරම් පුරලා එහෙම නෙවුම් කිව්වේ. කාලෙකදී මහින්දට, කාලෙකදී රනිල්ට, කාලෙකදී සජිත්ට, කාලෙකදී පොන්සේකට, කාලෙකදී මෛත්‍රීපාලට ඡන්ද දීලා එකපාරටම මේ මාලිමාවේ වෙලා මිනිස්සු ඡන්ද දීලා කිරිබත් කාලා, කිරිබත් උයන්න වෙලාවක් නැතුව කැකුළු හා ලමුවෙන් කාලා, පොල් කිරි බීලා බොහොම සතුටු වෙලා බදුල්ලේ සමන්ත විද්‍යාරත්නලා කියපු විදිහට පහුවදා සතියේ සඳුදායිලි වෙනකොට රාජපක්ෂලා හොරා කාපු කෝටි ගානක මුදල් ගෙනල්ලා රටේ ණය ගෙවලා සුනිල් හඳුන්නෙත්තිලා තෙල්ලින් සිල්ලා කියපු විදිහට ලංකාවේ එක දිස්ත්‍රික්කයකින් තියෙන සම්පත් වලින් මේ රටේ දියුණු කළා. මේ රට අර තෙල් ගෑස් නෙමෙයි ජපන් බයික් ගෙනත් දෙන්නම් කියපු තැනට මේක දියුණු කරන්නම් කියලා කියනකොට අත්පුඩි ගහලා කකුල් දෙකනුත් අත්පුඩි ගහලා පස්සපැත්තනුත් hina වෙවි බොහොම සතුටින් සමාදානෙන් ඡන්ද දීලා ප්‍රීති ගෝසාලංගපු මිනිස්සුන්ට වැඩි ඈතක යන්න ඕනේ මේ පහුගිය මේ අදින් හෙටින් ඉවර වෙන මාසය ඇතුළත ඕගොල්ලන්ගේ නායකයෝ දීපු ආතල් ටික මතක් කරලා දෙනවා. මේ ආතල් ටික මතක් කරන්න කලින් එකක් කියනවා. මගේ Facebook එක ඇතුළට ඇවිල්ලා මම දරුවත් එක්කලා දාලා තියෙන පෝස්ට් එකකට තමන්ගේ දේවල්, තමන්ගේ තියෙන දේශපාලන වෛරය වපුරන්න එපා. මේ පෝස්ට් එකට බැන්නට කමක් නැහැ. හැබැයි මේ මම කතා කරන්නේ අර ඊයේ පෙරේදා විශ්ාවෙල්ලේ කොස්ගමට හෝටලයකට එකතු වෙලා හදාගෙන යන සුම්බුම් විපක්ෂේ මේක පෙරලන්න ඕනවට ඕන කුණු ගොඩක් එකතු කරගෙන හදන විපක්ෂයට මම නම් කැමති නෑ. මට දේශපාලන පක්ෂයක් තියෙනවා. මම නායකයෙක් නිසා ඒ දේශපාලන පක්ෂයත් එක්ක ඉන්නවා. ඒකේ වර්තමාන නායකයෙක් එක්ක මගේ ලොකු පැහැදීමක් නෑ. ඒ නිසා මගේ ප්‍රොෆයිල් එකේ බලන්න පුළුවන් මෙන්න මෙයා නිසා මෙයාට දෙන්න කියලා මම ඡන්ද ගුණ්ඩුවක් කරන කෙනෙක් එහෙම නෙමෙයි. මම 2004 ඉඳලා මේ දක්වාම මහින්ද රාජපක්ෂ කියන නායකයා වෙනුවෙන් කතා කරලා තිනවා. මං කිසිම දෙයක් ආණ්ඩුවකින් අරගෙන නැහැ. මේ වෙනකොට දේශපාලන වැඩවලට යන්නේ නැහැ මං දරුවා ඉන්න හින්දා. නමුත් ඉතින් මම විශ්වාස කරන විදිහට ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් විදිහට අපිට කතා කරන්න පුළුවන්, කතා කරන්න අයිතියක් තියෙනවා. මේ පහුගිය මාසය ඇතුළත ගත්තාම මීට අවුරුදු 2කට විතර කලින් බැරි වෙලා හරි ගල් අඟුරු ගෙනල්ලා ගල් අඟුරු වලින් රජයට පාඩුවක් වුණා නම් බලාගාරවල තියෙන යන්ත්‍ර සූත්‍ර වලට පාඩුවක් වුණා නම් එළියට බහින්ද රංජන් ජයලාල් ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ විපක්ෂය මොනතරම් යොහුසුළු වෙයිද, මොනතරම් ක්‍රියාශීලී වෙයිද ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. ඕගොල්ලෝ ඒවා දැකලා තියෙනවා. නමුත් දැන් වර්තමාන විදුලි බල ඇමති විදියට ඉන්න කුමාරයා බාලගල් අඟුරු ගෙනල්ලා ඕගොල්ලන්ට පේනවද රෙදි ඇඳලාද දන්නේ නැහැ. සුනිල් හඳුන්නෙත්ති කියනවා ගල් අඟුරු බාලයි තමයි. හැබැයි මේ වෙලාවේ සමාගමට විරුද්ධව වුණාට වැඩිය නඩු දාන්න වන්දි ගන්න ගියොත් එම අපිට බාලගල් අඟුරුවත් හම්බෙන්නේ නැහැ කියලා. ඕවගේ කතාවක් ඒ කාලේ අපේ හිටපු മന്ത്രി කෙනෙක්ගෙම කිව්වා නම් ජනතා විමුක්ති පෙරමුණ
මොන වගේ ප්‍රතිචාරයක් ඒකට දක්වයිද? නිකන් පස්සපැත්ත ගිනි අරන් වගේ නගලන්නේ නැතුව ඕගොල්ලෝ විපක්ෂ හිටියානම් විපක්ෂ හිටපු කාලේ ඕගොල්ලෝ අපේ ආණ්ඩුවක අපේ ඇමතිවරයෙක් മന്ത്രിවරයෙක් ඔය කතාව කිව්වනම් ඕගොල්ලෝගේ නායකයෝ මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? ඉතින් එහෙම ඕගොල්ලෝ තියවස් ගණනක් පෙරම් පුරලා ගෙනාපු නායකයෝ මේ විදිහට ගල් අඟුරු බාලයි කියලා දැනදනත් ඒ බාල ගල් අඟුරු හරි ගේන්න ඕනි කියලා නහයෙන් අඬන සුනිල් හඳුන්නෙත්තිම තමයි ගෝඨාභය රාජපක්ෂට කිව්වේ ඔයා හරියටම කොරෝනා නතර කරන දවසක් කියන්න නැත්තම් දාලා යන්න කියලා. හිතන්නකෝ එතකොට කොරෝනා කියලා කියන්නේ ගේට්ටුවක් වහනවා වගේ ඩෑම් එකක් වහනවා වගේ වහලා නවත්තන්න පුළුවන් එකක් නෙමෙයිනේ. තමන් විපක්ෂයේ ඉන්නකොට බයිලා ගහන්න තිබිච්ච උනන්දුව දැන් තියෙනවා නම් තිබුණා නම් ඒ කාලේ ගෝඨාභයට අභියෝග කර මේක දාලා යන්න බැයි නම් අපි කරන්නම් කියලා ගෝල් පේස් එකට ගිහිල්ලා ගෑස් පෝලින් ටික හැදිලා තෙල් පෝලින් ටික හැදිලා මිනිස්සු රිඹ ගහිලා ගිහිල්ලා ඉද්දී ඕගොල්ලෝ ඉන්නේ නැති පාර්ලිමේන්තුවට ගහපල්ලා ගිනි තියපල්ලා කියලා ගෝල් පේස් එකේ කූඩාරම් ගහගෙන ඉන්නේ උන්ට කුළු ටික අයිස් ටික ගංජා ටික දී ඩයස්පෝරාවේ සල්ලි වලින් බලය ලැබිලා වගේ දඟලගෙන කෑ ගහපු බයිලා ගහපු විපක්ෂයට අද ආණ්ඩු බලය ලැබිලා තියෙනකොට ඒ කාලේ ගෝල් පේස් එකේ ගෙනහලා නවත්තලා තියෙන වාහන ටික පරණ පාලකයෝ බයේ දාලා දිව්වයි කියලා ගොන්නු වගේ ඇන්දිල්ලේ උපරිමයට අඳපු මාලිමා චන්දදායකින්ව අන්දලාද V8 වලින් ගිහිල්ලා බහැලා අතවනවනේ යන තත්ත්වයටපත් වෙලා තියෙද්දි පක්ෂ වගේ නායකයෙක් ඒ කාලේ රටේ නායකයා වෙලා හිටියේ බැරි වෙලා හරි අනුර කුමාර දිසානායක වගේ කෙනෙක් යුද්ධ කාලේ කොරෝනා කාලේ මේ රටේ නායකයා වෙලා තිබුණා නම් අද ඔහොම මහින්ද රාජපක්ෂට බුරන්න බල්ලෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ.